ඉතින් වෙනද වගේම ආදරෙන් පිළිගන්නවා අපේ මල්ලියා YouTube channel එකට. ඉතින් අද අපි හදන්න යන්නේ රසම රස සුප් එකක්. ඒකට අපිට අවශ්‍ය වෙනවා බෝංචි, කැරට්, අල, වට්ටක්කා, චීස්, පිත්තර, සුදු ලුණු, තක්කාලි, පරපිංචා, ලුණු ගෙඩියක්. තව චිකන් අවශ්‍ය වෙනවා. දැන් අපි චිකන් එකට ලුණුයි කහයි දාලා හොඳින් කලවම් කරගනිමු. ඊට පස්සේ අපි භාජනයකට දාලා හොඳින් වතුර දැම්මා ඒක තම්බා ගනිමු. දැන් අපි තවත් භාජනයක් ලිපේ තියාගෙන ඒකට පොල් තෙල් එකතු කරගනිමු. පොල් තෙල් එකතු කරගත් පසු සුදු ලුණු, කරපිංචා ටික එකතු කරලා හොඳින් කලවම් කරගනිමු. පස්සේ තම්බාගත් චිකන් ටික චූටි කෑලි වලට කඩාගෙන අපි එකතු කරගනිමු. දැන් මේ ටික තෙලේ පැතුනට පස්සේ අපි චූටිට කපාගත්ත එළවලු ටික එකතු කරගන්න. මේ වෙලාවේ කලින් කපාගත්ත තක්කාලි ටිකත් එකතු කරගන්න පුළුවන්. දැන් එළවලු ටික වැසෙන පරිදි වතුර එකතු කරගන්න. මේ වෙලාවේ අපිට පුළුවන් ලුණු ටිකක්, කම්බිටිස් ටිකක් එකතු කරගන්න. දැන් අපි කෝම්ෆා මිශ්‍රණය හදාගමු. කෝම්ෆා මිශ්‍රණය හදාගන්න ඇල් වතුර කෝප භාගයකට කෝම්ෆා තේ හැඳි දෙකක් එකතු කරගෙන හොඳින් කලවම් කරගනිමු. කෝම්ෆා අත්‍යවශ්‍යම නෑ, හැබැයි ඉතින් තිබ්බොත් සුප් එකේ උක්ගතිය වැඩි කරගන්න අපිට උපකාරී වෙනවා. දැන් අපි කලින් කඩාගෙන තිබූ බිත්තරය හොඳින් ගසා ගනිමු. දැන් අපේ සුප් එක හොඳින් උතුරාගෙන යන්නේ. ඒ සුප් එකට අපේ බිත්තර මිශ්‍රණය ටිකෙන් ටික එකතු කරගනිමු. ටිකක් එකතු කරාට පස්සේ හොඳින් කලවම් කරලා ඉතුරු ටික එකතු කරන්න. දැන් අපි ඉස්සෙල්ලා හදාගත්ත කෝම්ෆා මිශ්‍රණෙත් එකතු කරගනිමු. දැන් අපේ සුප් එක ටිකක් වෙලා කලවම් කරන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි සුප් එකේ උකු ගතියක් ඇවිත්. දැන් අපි වෙනම බෝල් එකකට අපේ සුප් එක දාගමු. ඉතින් මේ තියෙන්නේ අද අපි හදාගත්ත සුප් එක. ඉතින් හරිම රසයි යාළුවනේ. ඔය කට්ටිය try කරලා බලන්න. එහෙනම් අදට සමුගන්නවා. සුබ දවසක්.